කොහොමද ඔයාලට මගේ channel එකට ඔයාලව ආදරයෙන් පිළිගන්නවා. සුපුරුදු පරිදි හැමදාමත් මම ඔයාලට මගේ පුංචි මිදුල පිපෙන මල්නේ පෙන්වන්නේ. ඒ වගේම මගේ මිදුලට එන සතා සිව්පාවාගෙන ඉඳලම මම ඔයාලට පෙන්නනවානේ. ඉතින් මම හරි ආසයි මේ සබාදහමේ තියෙන විවිධත්වයට. මේ තියෙන්නේ මම අරගෙන ආපු ඕකිඩ් අත්ත. හරි ලස්සනයි නේද ඒකේ මල්? මෙන්න මේ කඳ කොටසට තියලා මම ඒ අත්ත බැඳගත්තා. මේ තියෙන මගේ ඩුබයි රෝස, ජපන් රෝස පාත්තිය. හරියට නිකන් කඩදාසි මල් වගේනේ. දැන් නම් නිතරම මගේ මල් බලන්න සමනළු ගොඩාක් එනවා. ඔයාලා දන්නවද නිල් පාට මල් වලට සමනළු හරි ආසයිලු. ඉතින් මේ බලන්නකෝ මේ නිල් මල් ගහ වටේ මේ සමනලය කරකැවෙන හැටි. මට ඉතින් අඩුපාඩුවකට හිටියේ පූස විතරයි. ඔන්න දැන් ඒගොල්ලොත් ඉන්නවා. අපේ ගෙදර කාලෙකට කලින් කෑම කන්න හුරු වෙලා හිටපු පූසෙක් හිටියා. එයා ගැහැණු සතෙක්. දැන් ඔන්න ඉතින් පැටව් දාලා ඒ පැටවුනුත් ටිකක් ලොකුයි. ඒගොල්ලොත් බලන්නකෝ කරන කෝලා. මේ බලන්නකෝ පැටව් 3 දෙනෙක්ම ඉන්නවා. මේ වෙලාව නම් පොඩි දෙන්න මගේ ළඟ නැහැ. හිටියනම් මේගොල්ලෝ අතපත ගන්න යනවනේ. බලන්නකෝ මෙයාගේ සැර. ඔන්න ඉතින් පූස අම්මා ටික ටික ලං වෙලා බලනවා මොකද්ද මේ කියලා. මම අහලා තිනවා මේගොල්ලන්ගේ ලෝම වලට පොඩි අයට ඇඳුම රෝගය හැදෙනවා කියලා. ඒ හින්දා මම නම් පොඩි අය ලං කරන්න කැමතිම නැහැ. මගේ වීඩියෝ බලන ඔයාලා දන්නවනේ මේ මොනර ඉන්නේ අපේ වහල උඩ කියලා. ඔන්න ඉතින් එයා අද මොනර නැටුමක් නටන්න තමයි හදන්නේ. ඔයාලා ටිකක් බලාගෙන ඉන්නකෝ. මේ බලන්නකෝ ඔයාලට පේනවද වහල උඩ පොල් කටු තියෙනවා. ඒව නම් ඉතින් අපි විසික් කරපුව නෙවෙයි. රිලව් ඇවිල්ලා පොල් කටු දාලා යනවා හැම තැනම. ඇත්තටම ඒ අයගෙන් නම් පොල් කටුවකටවත් නිදහසක් නැහැ. මොකද ගාලා අයින් කරන පොල් කට්ට අරගෙන ගිහිල්ලා ඉතුරු වෙලා තියෙන පොල් ටික හරි හූරගෙන කනවා.
මේ ළඟදි දවසක අපි ආයෙත් තිරිකුණාමලේ ගියා. ඒ ගියපු වෙලාවේ මහත්තයලගේ අක්කලයි ගෙදර වත්ත පල්ලෙහා මෙන්න මේගොල්ලෝ හිටියා. මෙතන ඉන්නේ පැටියයි එයාගේ අම්මයි. මම හිතන්නේ පැටියගේ ආරක්ෂාවට තමයි මේ මූ අම්මා මෙතෙන්ට ඇවිල්ලා තියෙන්නේ. මම මේ මුවාගේ වීඩියෝ ගන්න ෆෝන් එක අල්ලගෙන යනකොට අපේ මහත්තයා මට විහිළු කරනවා. මට කියනවා තිස්ස කුමාරයා මුවාගේ පස්සේ එළෙව්ව ඊතලේ අරගෙනලු. මම යන්නේ ෆෝන් එක අරගෙනලු. මම තිස්ස කුමාරිලු. ඒ කතාවෙත් වැරැද්දක් නෑ ඉතින්. Em tha cái cút này. Chú đi ngồi cái. ඔය ඉතින් අපේ පුතා අඬන්නේ මුවාගේ ළඟට යන්න. ඔයාලා දැක්කද මුවා පිටිපැත්තේ කකුල් දෙක ගස්සන්නේ? එයාට මොනවා හරි අනතුරක් දැනුණාම. එයා සතුරන්ට පෙහාර එල්ල කරන්නේ කකුල් වලින්. මේ බලන්නකෝ මෙයාලා මේ ඇවිල්ලා ඉන්නේ මෙයාලගේ රංචුවෙන් අතරමං වුණු මුවා අම්මා හොයාගෙන. එයාලට කොහොම හරි දැනිලා මේ මුවා අම්මා ඉන්නේ මේ වත්ත ඇතුලේ කියලා. බලන්නකෝ මුව රංචුව පිටින් යන හැටි. බලන්නකෝ ඒකෙත් හැටි අතරමං වුණු මුවා අම්මා හොයාගෙන රංචුව පිටින්ම ඇවිල්ලානේ. ඉතින් ඔන්න අපි එහෙ ඉඳලා ගමේ එන්න තමයි ලෑස්ති වුනේ. අපි එනකොට හයිවේ බස් එකේ තමයි ආවේ. මේ බලන්නකෝ මම මෙන්න මේක දැක්කේ මේ කුරුණෑගල හරියදී. මේ මං හිතන්නේ තෙල්ගිරින කෝච්චියක්ද දන්නෙත් නෑ. මං හිතන්නේ එහෙමයි. එහෙනම් ආයි දවසක හමු වෙමු. සතුටින් පරිස්සමින් ඉන්න.